Facebook එකේ සුද්දොන්ගේ සල්ලි ගන්න විදිය දන්නවද? කන්ටෙන්ට් මොනිටයිසේෂන් කරන් ඉන්න ඔයාට වැඩි earning එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන්ම පිටරට ඔඩියන්ස් එකක් අල්ලගෙන තියාගන්න ඕනේ. ඉතින් ඒක කොහොමද කරන්නේ? දන්නේ නැති කට්ටියට තමයි මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. දැන් යන් වීඩියෝ එකට. හරි, ඔයාලා කරන්න තියෙන්නේ මෙච්චරයි. යන්න Facebook එකට. Facebook එකට ගිහිල්ලා ඔයාලගේ උඩ පැත්තේ ඉරි තුනක් ඇති එක ක්ලික් කරන්න. අලුත් අප්ඩේට් එක නම් වම් පැත්තට ස්වයිප් කරාම පොඩි පේජ් එකේ එන්න එතනින් ඔයා settings and privacy කියන එක ක්ලික් කරගන්න. ඒකේ settings කියන තැනට ගියාම ටිකක් උඩට යන්න. උඩට ගියාම ඇති followers and public කියලා. ඉතින් ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ එනවා පේජ් එකක්. ඒකේ පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම ගිහිල්ලා තියෙනවා country registration කියලා. එන්න ඒක view කියන එකක් තියෙනවා. ඒක ක්ලික් කරාගෙන ඇතුළට යන්න. ඇතුළට ගියාට පස්සේ එනවා ඔයාට තව පේජ් එකක්. ඉතින් ඒකේ තියෙනවා උඩම තියෙන්නේ restriction type එක. පල්ලෙහා තියෙන country කියලා. restriction type කියන්නේ ඒකේ definition තියෙන hide from certain countries කියලා. ඒ කියන්නේ ඔයාට මොන රටවල්ද පේන්නේ නැතුව තියාගන්න ඕනේ කියන එක. උඩ තියෙන්නේ show only to certain countries. ඒ කියන්නේ ඔයාට ඔයාගේ වීඩියෝ එක මොන countries වලටද පේන්නේ කියලා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ පල්ලෙහා countries කියන එක ටච් කරලා ඉතින් ඒකේ ඔයාට පේන්න ඕනේ නම් පේන්න ඕන countries select කරගන්න. පේන්නේ නැති ඕන නම් පේන්නේ නැති countries එක select කරගන්න. මම නම් පේන්නේ නැති countries එක select කරගන්නම්. ඒකේ ශ්‍රී ලංකා කියලා ගහලා ශ්‍රී ලංකා select කරගන්න. ඉන්දියා කියලා ඉන්දියා ගාලා ඉන්දියා select කරගන්න. අනිත් එක නයිජීරියා කියලා ගහලා නයිජීරියා කියන එක select කරගන්න. සාමාන්‍යයෙන් ওই රටවල් තුන තමයි වැඩිපුරම ඔය restriction. ඒ කියන්නේ ওই රටවල් තමයි සමනාවනි ගොඩක්ම අඩු වෙන්නේ. ඉතින් ඒ අඩු නිසා ඒ රටවල් වලට විතරක් පෙන්වන්න නැතුව අනිත් හැම රටකම පෙන්වන්න විදිහට තමයි මොකද ඇත්තන්නේ. වාට උතන US UK කැනඩා ඕස්ට්‍රේලියා වගේ ගහලා ඉතින් show only criteria countries කියන එක දෙන්න පුළුවන්. මම hide only කියන දෙන එක නිසා මම ඔය ටික විතර select කරලා ඉතින් back යනවා. back වුණාට පස්සේ ඒක auto save වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට ඔයා ටාගට් කරපු රටවල් වලට බලලා වීඩියෝස් දාන්න විතරයි. ඉතින් content monetization වල තියෙනවාට දැන් පුළුවන් මේ වගේ මම කියලා දුන්නා වගේ පිටරට ඔඩියන්ස් එක ටාගට් කරලා වීඩියෝස් දාලා වැඩි earning එකක් කරගන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාන්න. වීඩියෝ තව කාට හරි බලන්න ෂෙයා පාරකුත් දාන්න. මේ වගේ තවත් වීඩියෝස් දැනගන්න නම් අනිවාර්යෙන් මම ෆලෝ කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ගම්මු. මම ඔයාගේ